දිදුන්නේ හිනකැන්දු නිලවර්ණේ නේත්‍රාමනරම්. Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් ගොඩක් කාලෙකින් මම ඔයාලට අද vlog එකක් අරගෙන ආවේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරගෙනම අපි යමු vlog එකට. මම අද මේ මගේ යාළුවෝ ටික දෙනෙකුත් එක්ක පොඩි රවුමක් දාන්න තමයි යන්නේ. ක්ලාස් උත් කලින් ඉවරුණ එකේ අපි හිතුවා පොඩි රවුමක් දාලම ගෙදර යනවා කියලා. අපි ඔක්කොටම කලින් ගිහින් අච්චාරු එකක් ගත්තා. මේක නම් මාරම රසයි. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ළඟ අච්චාරු කඩේ පොළොන්නරුවේ කට්ටිය නම් කොහොමද දන්නව ඇති. ඔයාලත් ඒ අංකල්ගෙන් අච්චාරු කාලා බලන්න, හරිම රසයි. අර ඉන්න කපල් එකක්. ෂෝක්නේ එන්න ඔයාලා හැම ලස්සනයි. හලෝ පිටින් ගස් දැකලා නේද? ඒකේ තොඩි නේද? අනේ අර ඉස්සරහ තව ලස්සන තැන් තියෙනවා. පොලි වැඩේව තියෙනවා. අනේ මොව ගන්න අද අපි මේ ආවේ පරාක්‍රම සමුද්‍රයේ තියෙන පොඩි දූපතක් වගේ තැනකට. මෙතන නම් අපිට වැඩි වෙලා ඉන්න හම්බුනේ නෑ, මාරම හුළඟ. අපිත් ඒ කාලේ නෑවත් දන්නේ නෑ. හලෝ යකෝ අපි නවන්න ඇති පිසෝවරු වෙලා. පුරුදු ගතියක් දැනෙන්නේ නැද්ද? ඒක විශේෂයෙන් කියන්නේ කාට කිව්වද මේ නනු මෙතන යන්න බෑ නනු කොහෙට වතුර වැටෙනවම ඔව් නනු කොහෙට වතුර වැටෙනවම ඉතින් නෑ අන්න ඉන්නේ අපි දැන් මේ ආවේ එතන පරාක්‍රම සමුද්‍රය ළඟම තියෙන මියුසියම් එකකට. අපිත් පොළොන්නරුවේ හිටියට පළවෙනි වතාවට තමයි මෙතනට ආවේ. මෙතන නම් මාරම ලස්සනයි.
ඉතර මේ කාලෙමුකෝ. හරිම අනේ කූරක් නැද්ද කනකම්. කෑ ගන්නවා. මගේ කූරකෝ කාන්ති නැතිලා. රසයිද? රසයි. ඔයාගේ ගෙදරින් කූරක් අරන් එනවද? නෑ බම් මම මේ කාපු එක. ඊට ඉන්නු කන. බුද්ධ දාන්න. හරිම රහයි. කන්න 10යි. එයාලා අන්නාසි චුට්ටයි දුන්නේ නේද? අපි අන්නාසියක් ගන්න තිබ්බේ. අපි වැව ළඟට වෙලා චුට්ටක් වාඩි වෙලා හුලං වෙදි වෙදි ඉඳලා එහෙමම ගෙදර ගියා. ඉතින් බ්ලොග් එක මෙතනින් ඉවරයි. ඉතින් ආයෙත් ඉක්මනටම ලස්සන බ්ලොග් එකකින් අපි හම්බෙමු. වීඩියෝ එක හොඳයි නම් ඔයාලා හැමෝම මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. comment එකකුත් දාගෙනම යමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye හැමෝටම.